ගොඩක් ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට ඔයගොල්ලොන්ගේ වැඩසටහනට. එළමිතුරු ස්විච්චා සංවිධාන කණ්ඩායම් 4ක එකතුවක් කියලා කිව්වා. ඉතින් ඒ හැම දෙනාටම ගොඩක් ස්තුතියි අද දවසේ මාව සම්බන්ධ කරගත්තට. ඇත්තටම ගොඩක් සතුටුයි මේ ස්විච්චාවෙන් යම් දෙයක් කරන්න පෙළ ගැහෙන එක ගැන විශේෂයෙන් මේක කියන්න ඕනේ. මොකද ස්විච්චාව කියලා කියන්නේ නිස්සරණ අධ්‍යාසය කියලා අපි ඔකට හොඳ වචනයක් පාවිච්චි කරනවා. ඉතින් ඒක ගොඩක් අය වර්තමානයේ වෙනකොට දැන් ගොඩක් තරුණ තරුණියෝ ඒකට පෙළ ගැහිලා ඉන්නවා. ඉතින් ඒක ඇත්තටම තාම සතුටුදායක තත්ත්වයක්. පහුගිය කාලේ පුරාම අපි දැක්කා මේ අපිට මේ ඈතකම ඇති වෙච්ච මේ ගං වතුර තත්ත්වයක් එක්ක ගොඩාක් අය හැමෝටම උදව් උපකාර කරමින් ගොඩක් දේවල් කරා. ඉතින් ඒක මම හිතන්නේ සිංහල ජාතියක් හැටියට අපේ මේ සිංහල දෙමිළ සහ මුස්ලිම් කියන සියලුම හිතවතුන් එකට ඒකාබද්ධ වෙලා සහජීවනයෙන් රටේ පැවැත්ම නැත්නම් ශ්‍රී ලංකාව කියන ඒ අපූර්ව නම මුළු ලෝකෙ පුරා බබලවන්න හැමෝම තමන්ට ශක්ති ප්‍රමාණයෙන් ඒකට දායකත්වය දුන්නා. ඉතින් ඒ හැමෝටම මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. සහ ඔයගොල්ලොන්ගේ මේ එකමුතුව තුලිනුත් මම දැක්ක වීඩියෝ වල යම් යම් දේවල් කරලා තිනවා. ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි. මට ඉතින් අද දවසේ මේ පොඩි වෙලාවක් වෙන් කරලා දුන්නා. ඔයගොල්ලොත් එක පොඩි අදහස් ටිකක් උමාරු කරගන්න. මට දැනගන්න පුළුවන්ද මේ ඔයාලගේ දැන් මේ Zoom meeting එකට කී දෙනෙක් විතර සම්බන්ධ වෙලා ඉන්නවද? ඔව් Zoom meeting එකට නම් අපේ දැනට සම්බන්ධ වෙන්නේ 16 දෙනයි. ඊට අමතරව අහහ. මේ Facebook සහ YouTube live දැන් ටික ටික වැඩි වෙනවා පිරිස. ඔබතුමාගේ කතාව අහහ. වෙලාව බලලා තමයි මම හිතන්නේ එන්නේ. න්‍යාය පත්‍රේ. හරි. හරි. අපි ඉස්සෙල්ලා මෙහෙම කතා කරමු දැන් ස්විච්චාවෙන් එහෙම නැත්නම් නිස්සරණ අධ්‍යාසය කියලා කියන්නේ මේ මොකක්ද කියන එක මට දැනෙන විදිහට මම පොඩි අදහසක් ඉදිරිපත් කරන්න. දැන් මම ඔයගොල්ලෝ වගේම කෘතික අධ්‍යාපනයේ නිම කරපු කෙනෙක්. මම ගමේ ඉස්කෝලේට ගියේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට පෙරපත් වුණ ශ්‍රී ලංකා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ 2004-5 කණ්ඩායමට සමාජීය විද්‍යාව හා මානව ශාස්ත්‍ර පීඨයේ තමයි මම ඉගෙන ගත්තේ. ආර්ථික විද්‍යාව විශේෂවේදී උපාධිය තමයි හැදෑරුවේ. ඉතින් අවුරුදු 4ක් වගේ කාලයක් විශ්වවිද්‍යාලයේ යාළුවොත් එක්ක ගත කරා. ගොඩක් දේවල් තියෙන අත්දැකීම්. ඉතින් ඒ අතරතුර තමයි මම වර්තමානයේ මේ කරන කාර්යය නැත්නම් මේ අහිංසක සත්තු වෙනුවෙන් පෙනී සිටින දේ කරන්න යොමු වුණේ. ඒ ටිකක් අර්ථාන්විතව. ඒතරම දැන් මේකට මම මුලින්ම මේ කටයුත්තට පෙළ ගැස්තුනේ කියන්නේ මේ ආරම්භ කරේ මම හිතන්නේ 7-8 පන්ති වලදී මට මතක හැටියට. මම සාමාන්‍ය පෙළ කරේ කුරුණෑගල ඉස්කෝලේක. ඉතින් එතනදිත් මතක තියෙන සිද්ධි වුණා. මොකද ඒ දවස්වල විද්‍යාගාරයට සතු අරගෙන ඒ අතර සර්ප දෂ්ටන වෙලා තියෙනවා. ඉතින් ඒක ආපහු මතක් කරනවාම ඉතින් හරිම සුන්දරයි. ඉතින් මම කියන්න උත්සාහ කරේ දැන් ඔයගොල්ලෝ මේ කරන ස්විච්චා කාර්යයත් එක්කම මම 2000 මට මතක හැටියට 2001 හෝ 2 විතර වගේ මම දහම් පාසල් ගුරුවරයෙක් විදියට දහම් පාසලේ සේවය කරා. ඉතින් ඒක මම ජීවිතේ ලැබපු ලොකුම අත්දැකීමක් වුණා. මොකද අවුරුදු 10කට වැඩි කාලයක් මම දහම් පාසලේ දහම් ගුරුවරයෙක් විදියට හිටියා. රාජාංගනේ අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දකුණුයුර රාජාංගනේ දහම් පාසල් 16ක් තියෙනවා. ඒ දහම් පාසල් 16ම අපි සදහම් ඇදුරු සංගමයක් කියන එකක් ගුරුවරු අතර ඇති කරගෙන තිබා. ඒකේ දහම් පාසල් ඉන්න කාලේ මම සභාපතිවරයා හැටියට කටයුතු කරා. ඉතින් අපේ දහම් පාසලේ ඇරුණාම අනිකුත් සියලුම දහම් පාසල් වල අවශ්‍යතා ගොඩක් වෙලාවට අපේ ස්වාමීන් වහන්සේ පරිගණාධිපති උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ගොඩක් දේවල් මට පැවරුණා. දෛනිකව. ඉතින් අර දහම් පාසලේ දරුවන්ට මඟ පෙන්වනවා ඇරෙන්න මම උප ප්‍රධානාචාර්යවරයා විදිහට වැඩ කරා.
ගොඩක් දේවල් කරා ළමයින්ගේ වලත් ඔය සිරිපා කරුණාවේදී ඔය පිරිසිදු කිරීම ගැන කිව්වා. ඉතින් ඒක මට මතක් වුණා මම රිටිගල ආරණ්‍ය සේනාසනයේට දහම් පාසල් ළමයි කණ්ඩායම් පහක් විතර මම එක්කගෙන ගියා. අපේ හිටපු ජිනරතන ස්වාමීන් වහන්සේත් ඒකට මාත් එක ලොකු ශක්තියක් වුණා. ඉතින් ඒ කාලේ ළමයින්ට ගොඩාක් දේවල් මඟ පෙන්නුවා. හරිම සතුටුයි අපි කණ්ඩායම් මේ මම හිතන්නේ 15ක් විතර ළමයි එක්කගෙන ගියා. පිටිගල සම්පූර්ණයෙන්ම උඩ ඉඳන් පහළට ඒ අවස්ථා පහකදී පිරිසුදු කිරීම කරා හැම ළමයෙකුගේම අතේ පොහොර බෑග් එකක් අරගෙන තමයි අපි උඩට ගියේ. එනකොට පුරවගෙන පිරිසුදු කරලා ඒවා නිසි තැනට කල්සල බැහැර කිරීම කරා. ඒත් එක්කම මේ මීපැල ව්‍යාපෘතියක් අපි කරා ජිනරත් හාමුදුරුවෝ මමයි මීපැල 5000ක් රෝපණය කරලා ඉවරලා ඒක අපි දෙන්න තනියම කරපු දෙයක්. දහම් පාසල් දරුවන්ට සහ ශික්ෂා සංවිධාන මරණාධාර සමිති ආයුර්වේද කියන මේ ආයතන හැම එකටම වගේ මේ මීපැල ලබා දුන්නා. ඉතින් අද වෙනකොට මම හිතනවා දෙවන්ත ගස්. ඉතින් ඒක ගොඩාක් සතුටටපත් වෙන්න පුළුවන් කාරණාවක්. මොකද මේ ගස් තිබ්බොත් තමයි මුළු ලෝකෙම පැවැත්ම තහවුරු වෙන්නේ. ඒ වර්තමානයේ ඇතිවෙච්ච ඔය ගම් වතුර තත්ත්වයෙන් ගෝලීය උණුසුම වීම ඔය කියන සෑම දෙයකටම ප්‍රධානම හේතුව තමයි පරිසරය. එහෙම නැත්නම් ගස් කොළන් විනාශ වීම. ඉතින් අපි ඒක අපේ රටේ අවශ්‍ය ප්‍රමාණයට ස්ථාවර කරගත්තොත් ගස් ප්‍රමාණය ඉදිරියේදී එන්න පුළුවන් ඩාක් ස්වභාවික ආපදා වලින් අපිව ආරක්ෂා කරන්න පුළුවන්. ආරක්ෂා වෙන්න පුළුවන්. සහ මුළු ලෝකෙටම ඕන කරන ඔක්සිජන් ලබා දෙන්න පුළුවන්. වායු දූෂණය ගොඩක් ඉන්දියාවේ වෙනවා. ඒකේ ගොඩාක් අතුරු ප්‍රතිඵල අපිට තමයි අමිහිරියෙන් හරි භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. ඉතින් ඒවට මම හිතන්නේ හොඳම විසඳුම තමයි මේ ගස් සිටුවීම. ඉතින් ඕගොල්ලෝ ඒක කරගෙන ඉන්න ව්‍යාපෘතිය plant a tree කියන එක ඉන්ටර්නැෂනල් මට්ටමට යන්න කරලා තියෙන දෙයක්. මේක ගොඩාක් වටිනවා. ඉදිරියේදීත් බලමු ඕගොල්ලන්ට මට පුළුවන් සහයෝගී හර දෙනකොට ඉස්සරහට මමත් පැල ලක්ෂයක් මගේ පෞද්ගලික කැපකිරීම තුලින් රෝපණය කරන්න මම ප්ලෑන් කරලා තියෙන ඉස්සරහට. ඒකෙත් මට පුළුවන් විදිහට මම ඕගොල්ලන්ටත් ඒකේ සහයෝගය ලබා ගමු. මගේ සහයෝගය ලබා දෙන්න. ඉතින් නිස්සරණ අධ්‍යාසය එහෙම නැත්නම් ස්වේච්ඡාවෙන් කටයුතු කරනවා කියලා කියන්නේ අර අපි බුදුන් වහන්සේ දේශනා කරපු ඒ දහම් මගේ පච්චෙක්කිත්වා කායන සබ්බං ආතබ්බං. යන්නේ සිතින් මනසින් කයි අපි කරනු ලබන දේ තමාටත් අනිකාටත් හිත සුව පිණිස හිත වැඩ පිණිස වෙන්න ඕන. එතකොට මේ දේ අපි කරන්නේ නිස්සරණ අධ්‍යාසය. අපිට ඒක දැනෙන්න ඕනේ මේක මේ කිසිදු ලාභ සත්කාරයක් අපේක්ෂාවෙන් නොවන බව. අපිට බොහෝ දේවල් ලැබෙනවා. හැබැයි කෙනෙකුට උදව් උපකාර කරන්නේ අපේ යුතුයකමක් හැටියට. ඒක වගකීමක් හැටියට. දැන් තව කෙනෙක් හිතෙන්න පුළුවන් දැන් මම එක පාර්ශවයකට උදව් කරොත් විතරයි එයාට උදව් කරන්න. උදාහරණයක් ඇටියට දැන් දෙමාපිය දූතබාර සම්බන්ධතාවය ගමුකෝ. එතකොට දෙමාපියෝ විසින් අපිට යුතුයකම් ටික ඉටු කරොත් පමණයි අපි දෙමාපියන්ට යුතුයකම් ඉටු කරන්නේ. ඔන්න ඔතන ගොඩක් අය ඉන්නවා. ඒ කියන්නේ යුතුයකම උදෙසා යුතුයකම කිරීම කියන එක. ඉතින් ඇත්තටම වෙන්න ඕනේ යුතුයකමක් විදිහට දකිනවා නම් ඒක මනාව ඉටු කිරීම. වෙනත් පාර්ශවයකින් අපිට යුතුයකම එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන දේ ඉටු නොවුනත් අපේ යුතුයකමක් විදිහට දකින්න පුළුවන් නම් මම මේ කරන දේ මගේ හදවතින්ම කරනවා කියන හැඟීමෙන් කෙනෙකුට දෙයක් කරන්න පුළුවන් නම් ඒක තමයි ස්වේච්ඡාව. නැත්නම් නිස්සාරණ අධ්‍යාසය. ඒ තුළ ලාභ සත්කාර නිന്ദා ප්‍රශංසා කියන අපලෝ දහම කියන දේ අපි හැමෝටම පොදුයිනේ. ඔතනදී ඔය ලාභයේ ප්‍රශංසා යස ඊළඟට ලාභ නින්දා ප්‍රශංසයි. සැප ඔය ටික නේද අපි කැමති දේ සැපත ඊළඟට යස නැත්නම් කීර්තිය ප්‍රශංසාව ඒ දේවල් වලට කැමති. හැබැයි අනිත් පැත්තට ඒකේ විරුද්ධ දෙයට අපි කැමති නැහැ. ඉතින් කෙසේ වෙතත් ඒ දේවල්
ඉවසාගෙන අපිට මැදිහත් සිතින් කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ නිස්සාරණ අධ්‍යාසයෙන් කටයුතු කිරීමේ උපරිම තැන කියන හිතෙන්නේ. ඉතින් කෙනෙකුට දෙයක් ලැබුණත් නැතත් මම මේ දේ කරනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒක මම හිතන්නේ පෞද්ගලික කාලේ අත්විඳින්න පුළුවන් වෙන්නේ නැති ඔය රෑ ආහාරයම සකස් කරන රෑ 12ක විතර වුණා කියලා කිව්වා. ඉතින් බලන්න ඔයාලගේ කැපැසිටි එක ඉක්මවා සමහර වෙලාවට වැඩ කරන්න වෙනවා. ඒක සාමූහිකව කරොත් හැබැයි හරියම ඉක්මනින් ඒ දේ කරන්න පුළුවන්. හැබැයි ඒක තනි තනියෙන් කරන්න ගියොත් බොහොම අමාරුයි. මොකද අපි අපේ තියෙනවා යම් ප්‍රමාණයක් අපිට කරන්න පුළුවන් ධාරිතාවය. ඒ ධාරිතාවය ඉක්මවා පවා කරන්න පුළුවන් පිරිසක් එකතු වුණාම. තනි පුද්ගලයෙක් හැටියට ඒක කරන්න ගියොත් ඉතාම අපහසුයි. ඉතින් ඒ වෙලාවේදී අර බලන්න දැන් අපි ඒ කරන්නේ ස්වේච්ඡාවෙන් කියන්නේ තව කෙනෙකුගේ යහපත වෙන්න පුළුවන් සැපත සතුට වෙනුවෙන් තමන්ගේ සියලු දේ කැප කිරීම. එතනදී සමහරවල්ලාට මම කියන්නේ ජීවිතේ කැප කරනවා කියන අදහස නෙවෙයි. නමුත් බොහෝ දේවල් අපිට භෞතිකව වෙන්න පුළුවන් කැප කරන්න සිද්ධ වෙයි. හැබැයි අපි හරියට නිස්සාරණ අධ්‍යාසයෙන් එහෙම නැත්නම් ස්වේච්ඡාවෙන් සමාජ සේවකයෙක් විදියට පෙනී සිටිනවා නම් අපිට දැනෙන්නේ කැපකිරීම මොකද්ද කොතරම් දුරට ඒ කැපකිරීම කරාද කියන එක අපිට දැනෙන්නේ සමහර වෙලාවට අපි ජීවිතේ සමුගන්න පුළුවන් ජීවිතයෙන් ඒක ගෙවිලා යන්න පුළුවන් එහෙම නැත්නම් කොටසකින් හරි ජීවිතයට සම්බන්ධ කොටසකින් හරි අපිට අහිමි වෙන්න පුළුවන් හැබැයි එහෙම තමයි ඒක ස්විච් ඒ කියන්නේ ඉස්සරණ අධ්‍යාසයෙන් කටයුතු කිරීම කියන තුල ඒ හැමදේම තියෙනවා අපේක්ෂාවක් නැහැ. මොන හරි දෙයක් නැවත අපව අපි වෙතුමින් ලබා ගන්න. හැබැයි අපි බුද්ධිමත්ව හරියට කල්පනාකරණයකින් අපි ලබාගත් අධ්‍යාපනයේ තියෙන ප්‍රතික අධ්‍යාපනයේ දක්වා එනවා කියන්නේ ලොකු පිම්මක්. ඒතකොට ඒ තුල අපි මූලික අධ්‍යාපනය ලබාගත්ත දහම් එහෙම දහම් මම හිතන්නේ දහම් පාසල් ගිහිල්ලා ඇති. ඒ දහමට නැඹුරුවක් තුලින් ගොඩක් දේවල් අපිට ජීවිතේට එකතු වෙලා ඇති අත්දැකීම්. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ මේ වැඩ කරගෙන යන්න පුළුවන් හැමෝටම ඉතාම පහසුවෙන් අර නායකත්වයේ කියන එක මම හිතන්නේ එතනදී ඉතාම වටිනා අදහසක් ගොඩක් අයට දැන් මොන හරි කාර්යයක් කරන්න ආරම්භ කරන්න ගියපුවම එතනදී මූලික කරගන්න කියන්නේ මුලින් ආරම්භ කරන්න. එතනට ප්‍රවේශ වෙන්න ටිකක් උදාසීනයි. කොහොමද මේක කරන්නේ කියන එක. ඉතින් ඒ වගේ දේවල් අපි පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්නම ඕනේ. සමහර ඒවා අපිට දෛනිකව අපේ ජීවිත තුළින් ටික ටික ඕකට හුරුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අනේ සාමූහික වැඩ කරනකොට අපිට බෑයි කියලා දෙයක් නැහැ. ඕනම අභියෝගය කරන්න පුළුවන් කියන දේ ඔළුවේ තියෙන්න ඕනේ. නැත්නම් අපේ හිතේ තියෙන්න ඕනේ. එතකොට ඒකේ අර සාර්ථකත්වයේ සමහර වෙලාවට ඒක ප්‍රතිශතයක් හැටියට අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි අපි එතනදී අර ප්‍රවේශ වීම ඉතාම වැදගත්. දැන් ගඟ එතරට තරණය කරන නැත්නම් ගඟෙන් එහා පැත්තට යන්න අපි ගොඩ ඉඳන් බලන්න හිටියට බෑ නිකන්කට බහින්න මෙපා නේද? ඒ නිසා මේ ඒක අපි කල්ැතුව විනිශ්චය කරගන්න ඕන ගඟ කොච්චර ගැඹුරුද මේකේ හැඩපහර මොන වගේ වෙයිද? එතකොට ඒකට භාවිතා කරන්න පුළුවන් සමහර වෙලාවට ලණු කඹ වගේ දේවල්. එහෙම නැත්නම් අපිට පුළුවන් මට්ටමින් මේ මොහොතේ හැටියට සමහර වෙලාවට එහා පැත්තට යන්න පීනගෙන යන්න පුළුවන් මට්ටමින් ඉන්නවනම් පීනගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ආධාර කරන් කෙසෙල් කඳන් එහෙම නැත්නම් බැරල් වගේ දේවල් එකට එකලස් කරලා ඒක තරණය කරගන්න තවත් ආධාරක හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් තමයි කිව්වේ සාමිකත්වයේ තුලින් ඒ දේවල් කොට නැගෙනවා. භෞතික දේවල් වෙනත් සම්පත්දායකින්ගෙන් ලබා ගන්න පුළුවන් දේ. ඔය ඔක්කොම එකතු කරලා හරියට කල්පනාකරණය කරගත්තොත් කිසි ගැටලුවක් නැතුව හැමෝටම තාම පහසුවෙන් ගඟෙන් එගොඩට යන්න පුළුවන්. ඉතින් අර ප්‍රවේශ වීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒ ප්‍රවේශ වීම තුළ අපි අර මම මුලින් කිව්වා වගේ හැම වෙලාවෙම මම මේක කරන්නේ ස්වේච්ඡාවෙන් නම් ඒ ස්වේච්ඡාව තුළ ලාභ සත්කාර කියන දේවල් අපේක්ෂා කළ යුතුයි. සමහර කෙනෙක් අපිට ගරහන්න පුළුවන්. ඉතින් ඒකටත් අපි හුරු වෙන්න ඕනේ.
උඹලා මෙහිමයි කියලා දැන් ගොඩක් අපි කොච්චර හොඳ දේවල් කරා මේ අන්තිමට නරක තමයි ඉතුරු වෙන්නේ. ඒගොල්ලෝ මතක ඇති පහුගිය කාලේ මේ ගොඩාක් ඔය සමාජ මාධ්‍යයේ ගියා මේ පේජ් කරපු ගොඩක් අය තරුණ තරුණියෝ ඇත්තටම ලොකු කැපකිරීමක් කරා. හැබැයි අවසානයේ ඒගොල්ලන්ට අර නරක නාමයේ පමණක් ඉතුරු වෙලා ඒ පද්ධතියෙන් අයින් වෙලා ගියා. ඒ කියන්නේ ඒ කෙටි කාලය තුළ සතියක් වගේ ලොකු කැපකිරීමක් කරා. එතනින් අන්තිමේදී නිකන් තමන්ට අදාළම නේ. කියන්නේ කොහෙත්ම ඒක නොකර හිටියා නම් ඒ ලෙබල් එකේ වදින්නේ. හැබැයි කැපකිරීම කරා ලොකු අ, මහන්සියක් ගත්තා ඒ කාලය තුළ. හැබැයි මිනිස්සු අතර අන්තිමේදී සමාජගත වුණේ අහවල් පුද්ගලයෝ මෙන්න මේ ආකාරයේ කියන එක. ඉතින් ඒක පවා සමසිතින් දරා ගන්න පුරුදු වෙන්න ඕන අපි. ඔක තමයි උපේක්ෂාව කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ උපේක්ෂාවෙන් හැමදේම විඳ දරා ගන්න පුළුවන් නම් ලොකු ගමනක් යන්න පුළුවන්. කියන්නේ අපිට කීර්තිය, ලාභය වගේ දේවල් වලින් උද්දාමයටපත් නොවි. ඒ වගේම මේ අවලාද වගේ දේවල් වලින්, ගැරහීම් වගේ දේවල් වලින් අපි කම්පැනිටපත් නොවි. මේ දේවල් මැදිහත් සිටින් විඳ දරා ගන්න පුළුවන් නම් අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. ඇත්තටම සමාජ සේවකයෙක් වුණාම ඔය දෙපැත්තම සමසිතින් දරා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් බුදුන් වහන්සේ ඔන්න ඔතන තමයි මේ මෙදුම් පිළිවෙත කියලා නම් කරේ. ඉතින් අපේ ජීවිතවල දැන් අපි ගොඩාක් මේ ආධ්‍යාත්මික පැත්තෙන් ඉහළට ගිපු අය නෙවෙයි. නමුත් අපි භෞතික දේවල් ගොඩනගලා ලෞකිකව යම් යම් දේවල් කරන සමහරට යාන වාහන අපදරුවන් පෝෂණය කරලා ඒ වගේ දේවල් කරලා මේ ලෞකික ජීවිතයේ යම් කිසි මට්ටමක ඉන්න උත්සාහ කරන අය. එතකොට ඔන්න ඔතනදී ඊටාම වැදගත් වෙන ඔය උපේක්ෂා සහගතව ඉන්න එක. ඒත් එක්කම සතර බ්‍රහ්ම විහරණ කියන හතරම අපිට අවශ්‍යයි. මම හිතන්නේ විශේෂයෙන්ම උපේක්ෂාව කියන දේ හුරු පුරුදු කරගන්න කියලා කියන්නේ උපේක්ෂාවෙන් අපිට යම් දෙයක් දිහා දකින්න පුළුවන් නම් බලන්න පුළුවන් නම් ඇත්තටම අපේ ජීවිත දිනුම්. මේ කරුණාව, මෛත්‍රිය වගේ දේවල් කොහොමත් අපි තුළ ඇති වෙනවා. උපේක්ෂාව කියන දේ අපි සාක්ෂාත් කරගන්න යන මේ පුළුවන් වෙනකොට අනිත් දේවල් ඒ උපේක්ෂාව කියන තැනට එන්න අනිත් දේවල් කොහොමත් අපිට හුරු පුරුදු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට වැඩි දෙයක් මම එහෙම කියන්න බලාපොරොත්තු වෙන්නේ. අත්දැකීම් තමයි ජීවිතේ ඉස්සරහට තල්ලු කරලා යන්නේ. සමහරලාට මේ වෙනකොට සංවිධානයට එකතු වෙච්චි අය ඇති. ඒගොල්ලන්ට කිසි අදහසක් නැතුව ඇති. කොහොමද අපි මේක කරන්නේ? මොකද්ද මේ අපි කරලා යුත්තේ කියන එක. ලොකුවට හිතන්න එපා. එහෙම ලොකුවට හිතුවොත් අපිට දෙයක් කරන්න බෑ ඇත්තටම. ඔයගොල්ලෝ කරන සමාජ මෙහෙවර කුමක් වුණත් Tamanට පුළුවන් විදියට අව්‍යාජව ඒක කරන්න. සමහර විට පාරේ නැගිට ගන්න බැරුව ඉන්න සුනකෙක් කියලා හිතන්නකෝ. කන්න දින කීපයක් කන්න නැතුව ආහාර නැතුව ඔහේ ඉන්නවා වාහනයක් යටට වෙලා හරි ගහක් යටට හරි වෙලා එහෙම නැත්නම් කාමුකට හරි වැටිලා. හැබැයි මේ මොහොතේදී අපිට පුළුවන් විදිහට ඒ සතාට අපි දෙයක් කරොත් ඒක අපි ලබන ඉහළම සතුටක් වෙනවා. මේ මොහොතේ සමහර වෙලාවට මේ අපිට මුදල් නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් ආහාර ටිකක් කොහෙන් හරි ඉවත දාන ආහාර ටිකක් හරි එකලස් කරලා ලබා දෙන්න ඒ සතාට කටයුතු කරනවා. ඉතින් ඒකෙන් ලොකු ආත්ම තෘප්තියක් ලැබෙනවා. ඒ සතා නැවත කුසගින්න නිවාගත්තට පස්සේ. ඉතින් ඒ වගේ අර බොහොම සරල දේවල් සමහර වෙලාවට දෛනිකව අපිට කරන්න තියෙන්නේ. ඉතින් දැන් ඔයාලා මේ හෙළ මිත්‍රෝ කියන එකේ මේ ස්වේච්ඡා කණ්ඩායම් 4ක් ඉන්නවා කිව්වා. ඒ කුමන කණ්ඩායමට ඔයා ඇතුළත් වුණා ඒ කරන කාර්ය හරියට නිසි විදිහට කරන්න උත්සාහ කරන්න. තව කෙනෙකුට මේ දෙවෙනි වෙන්න උත්සාහ කරනවා නෙමෙයි මම කියන්නේ. දැන් වඩා හොඳින් කරන අයත් ඉන්නවා. ඒ වගේ Tamanට පුළුවන් මට්ටමේ දේවල් කරන්න. මුලින් ආරම්භ කරොත් ටික 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 ඒ කාර්යය අඛණ්ඩව කෙරෙනවා. දැන් මේ කතා කරන මම දැන් ඔයගොල්ලෝ මාව තෝරගත්ත ඇත්තේ ගොඩක් මේ ශේෂ්ත්‍රයේ අත්දැකීම් බහුල කෙනෙක් විදිහට.
ඉතින් ඒක ඇත්තටම මෙතෙන්ට එකපාරටම මම ආව නෙවෙයි. මේකට අවුරුදු ගාණක් අත්දැකීම් එකතු වීමක් වුණේ. මුල්ම කාලේදී මේ වගේ තැනකට එයි කියලා කවදාවත් මං හිතුවේ නෑ. හැබැයි ඒ කරන කාර්යය අවංකව තව කෙනෙකුගේ ලාභ සත්කාර බලාපොරොත්තු නොවි අකණ්ඩව කිරීම තුළින් දෛනිකව අකණ්ඩව කිරීම තුළින් අපිට විශේෂීකරණය ඇති වෙනවා. විශේෂ ප්‍රාගුණ්‍ය කියලාත් අපි උඩ කියන එකම කාර්යය නිරන්තරයෙන් කිරීම නැවත නැවත කිරීම තුළින් විශේෂීකරණය වෙනවා. එතකොට මේ විශේෂීකරණයේ වෙච්ච කෙනාට ඕනම දෙයක් ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. දැන් අලුතෙන් මේ ක්ෂේත්‍රයට පිවිසි කෙනා සමහර වෙලාවට එයාට ඕන කරන මෙවලන් ටික භාවිතා කරලා සමහරවිට පැයක් දෙකක් ගත වෙන්න පුළුවන් ඒ වැඩේ කරන්න. හැබැයි විශේෂීකරණයට ලක් වෙලා හැකියාවන් ප්‍රගුණ කරපු කෙනාට මිනිත්තුවක් ඇති ඒ වැඩේ කරන්න. ඉතින් ඔයගොල්ලෝ සමහරවිට මගේ වීඩියෝ දකින්න ඇති බලලා ඇති. සැලසුමක් නැති වුණත් ඕනම තැනකට ඒ වෙලාවේ හැටියට කුමන හෝ ක්‍රමයක් පාවිච්චි කරලා ඉතාම සරලව ඒ ගැටලුව විසඳ ගන්න මම උත්සාහ කරනවා. ඉතින් ඒක ඇත්තටම පුළුවන්. මේ වගේ දේවල් ඉතාම සරලව විසඳන්න පුළුවන්. තව කෙනෙකුට මෙහෙම කරොත් ඒක කරන්න පුළුවන්ද කියලා හිතාගන්න බැරි මට්ටමේ දේවල් පවා මම ඉතාම කෙටි වේලාවක් තුළ විසඳනවා. ඉතින් ඒකට හේතුව තමයි අර කාලාන්තරයක් තිස්සේ මේ කරන කාර්යය අඛණ්ඩව කිරීම. එතනදී මම අර මුලින් කිව්වා වගේ ලාභ සත්කාර කියන දේවල් මුල් කරගන්න එපා. මුදල් කියන දේවල් එක කරගන්නත් එපා. කරන කාර්ය පමණක් හිතන්න කරන කාර්ය ඊටාම අනලස්ස ඉක්මනින් අවංකව කරන්න. එතකොට පුළුවනි සාර්ථක වෙන්න. ඒ කාර්යය දැන් එකම දේ නැවත නැවත කිරීම තුළින් ඇති කරගන්න විශේෂ ප්‍රාගුණ්‍ය නිසා ඕනම දෙයක් බය නැතුව කරන්න පුළුවන්. එතනදී තමයි අර නායකත්වයේ කියන දේ හොඳටම මතුවෙන්නේ. ඉතින් අපි නායකයෙක් ගැන කතා කරද්දී බුදුන් වහන්සේ තමයි අපේ ශාස්ත්‍රවරයා. එතකොට උන්වහන්සේ තමයි හොඳට අපේ ජීවිතවලට බද්ධ වෙලා ඉන්න අංක එකේ නායකයා. මේ බුද්ධ චරිතයෙන් අපිට ගන්න තියෙන ආදර්ශ කියන පාඩම් අපි ඉගෙන ගත්තා. ඉතින් එයාගේ ඒ අතීත කතා සමහරට පංචකල ජාතක පොත් වහන්සේගේ තියෙන ඒ දේවල් වලින් අපිට හොඳටම මේ නායකත්වයේ කියන දේවල් දැනෙනවා. ඉතින් අවශ්‍ය වෙන්නේ කරන කාර්යය මනාව අනලස්ව අවංකව කරන්න. මුදල් කියන දේ කොහොමත් හිතන්න එපා. හැබැයි මුදල් කියන දේවල් ඔයගොල්ලන්ට දවසක තේරෙයි. ඔයාලා මේ ඔයා කරන කාර්යය අවංකව ඉස්සරහට කරගෙන යනකොට මේ මුදල් කියන දේ අපිට අවශ්‍ය නැහැ. මුදල් කියන දේ මේ හොයන්න දඟලන්න ඕනේ. ඒක નિરાයාසයෙන්ම අපිට ලැබෙනවා. සමහර විට අපි හිතන්නේ නැති විදිහට අපිට මුදල් ළඟා වෙනවා. ඉතින් ඒක මම ප්‍රායෝගිකව අත්විඳින කෙනෙක්. ඒත් එක්කම අර කිසිම කෙනෙකුට ලබා ගන්න බැරි මුදලින් ලබා ගන්න බැරි විශාල දායාදයක් ලැබෙනවා. ඒක තමයි ගෞරවය. සමාජ පිළිගැනීම ගෞරවය කියන දේ. ඉතින් ඒක ලබා ගන්න අර මම මුලින් කිව්වා වගේ අව්‍යාජත්වයේ ඉතාම අත්‍යවශ්‍යයි. මුදල් කියන දේ මුල් කරගන්න එපා. මුදල් කියන දේ අන්තිමටම තියාගන්න. හැබැයි අපි කරන කාර්ය අකණ්ඩව අනලස්ව කරොත් ඒක අනිත් අයට දැනෙනවා. ඒ දැනෙන්න පටන් ගත්තට පස්සේ මුදල් කියන දේවල් අපි ළඟට එනවා. ඒගොල්ලෝ අපිට මුදල් ලබා දෙනවා. ඉතින් ඒ නිසා කරන කාර්යය හොඳින් කරන්න උත්සාහ කරන්න. මම ඉතින් වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගොඩක් දේවල් කියන්නේ කිව්වොත් ඔයගොල්ලන්ට කාලෙ මදි වෙයි අනිත් ඉස්සරහට දේවල් සැලසුම් කරන්න. මම හිතන්නේ මම වීඩියෝ කීපයක් ලබා දුන්නා. බොහොම කීපයක් මම දුන්නේ මගේ channel එකට ගියොත් මම හිතන්නේ වීඩියෝ තියෙනවා 900කට වඩා. මම හිතනවා උරගය සම්බන්ධව විතරක් නෙවෙයි ලංකාවේ සමස්ත සත්ව ප්‍රජාව වෙනුවෙන් මම ලොකු කොටසක් කරලා තිනවා තනි පුද්ගලයෙක් හැටියට. ඉතින් ඒක මේ මුල් කාලේදී ඇත්තටම සැලසුම් කරලා ආපු ගමනක් නෙවෙයි. මම එකයි කිව්වේ අර ගඟට බහින්නම ඕනේ. ගැඹුරද ගහගෙන යයිද
ඒ ඔක්කොම තාඩන පීඩන නින්දා ප්‍රශංසා ගැරහුම ඔක්කොම මේ ඉවසාගෙන යන්න පුරුදු වෙන්න ඕන. අර ගාතාවක් තියෙන්නේ අහං නාගොච්ච සංගාමේ චාපාතෝ තතිතං සරං අතිවාක්‍යං තිත්තිත් කිස්සං දුස්සීලෝහි බහුජනෝ. යුද්ධයට ගියපු ඇතාට ගොඩාක් හී ප්‍රහාර හෙල්ලවත් විසි කරනවා විරුද්ධ පාර්ශවයේ. ඉතින් ඇතා කවමදාකවත් ආපස්සට හැරිලා ඉන්නේ නැහැ. ඒ වගේ ඒ ඊතල පාරවල් හෙල්ල පාරවල් කාගෙන ඉස්සරහට යනවා යුද්ධ ජයග්‍රහණය කරා. ඉතින් ඔන්නෝක තමයි මට කෙටියෙන්ම කියන්න තියෙන්නේ. ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ හිතට ගන්න. ගොඩාක් ගැරහිලි අපහාස නින්දා වගේ දේවල් ලැබෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මැදිහත් සිතේ හිතන්න. එතකොට ලොකු ගමනක් යන්න පුළුවන්. මේ කතා කරන මමත් තව ඉගෙන ගන්නවා. හැමදාම ඉගෙන ගන්නවා අත්දැකීම්. අත්දැකීම් වලින් ඉගෙන ගන්න. ඉතින් මෙතන බලන්න මේකත් එක්තරා සිද්ධියක්. විල්පත්ති ජාතික වනෝද්‍යානයේ ඇතුළත හිටපු සුනකේ. ඔතන ඔය වීඩියෝ එක ආරම්භයේදීම අපි කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා දෙනමක් එක්ක අපි විල්පත්ති ජාතික වනෝද්‍යානයේ සෆාරි එකක් යනවා. යනකොට තමයි කිලෝමීටර් 17ක් විතර ඇතුළට වෙන්න මෙන්න මෙයා හිටියේ. ඉතින් මෙයා කොහොම ගියාද කියන එක දන්නේ නැහැ. සාමාන්‍යයෙන් වනෝද්‍යානයක ඇතුළත ඔය වගේ අර මිනිස් ජීවිතවලට සමීප සත්තු ඉන්න බෑ. විශේෂයෙන්ම බල්ලෙක් වගේ සතෙක් හිටියොත් ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. හිතන්නකෝ දැන් අපේ ගෙදර හදන බල්ලා ගිහිල්ලා කැලේ ඇතුළට ගිහින් කොටියකට ගොදුරු වුණාම ඒක ලොකු ඛේද වාචකයක්. ඉතින් දැන් මේ වගේ මේ සතා දවස් මම හිතන්නේ 3-4කට කලින් ඉඳලා තියෙනවා. ඒ විස්තරත් එක්ක අහනකොට මේ රීදුරා කියනවා මේක දවස් 2-3කට කලින් මේ සතා මේක ඇතුලේ දැක්කා කියලා. හැබැයි මම සමාජ සේවකයෙක් විදිහට ගොඩාක් සත්තුන්ට හිතයිසීව කටයුතු කරන කෙනෙක් හැටියට මේක ඇහින් දැකලා මෙතන මගහැරලා යන්න බෑ. එතනට ඕන කරන විසඳුම බොහොම කෙටි කාලයක් තුළ ලබා ගැනීමට අත්‍යවශ්‍යයි. ඉතින් ඒක මම කරා. එතනදී නීතිමය ගැටලු තියෙනවා. ඇත්තටම සාමාන්‍ය වනෝද්‍යානයක් ඇතුළත හිම එළියට ගිහිල්ලා වාහනින් බහැලා එළියේ ඇවිදලා එහෙම කරන්න බෑ. සෆාරි යන අය ගියා නම් දන්නවා ඇති ඕනම වනාන්තරයක අපි වාහනෙන් එළියටවත් බහින්න බෑ. සෆාරි එක ඉවර කරලා නැවත එන්න ඕන. නමුත් මෙතනදී මම කරන කාර්යයත් එක්ක බොහෝ දෙනා දන්නවා මම කවුද කියන්නේ. හැබැයි එතනදිත් මම ඒගොල්ලොන්ගේ අවසරය දුරකථනය හරහා යමතුමක් ලබා දීලා අරගත්තා. ඉතින් අන්තිමට මම බලාපොරොත්තු වුණ දේ මම කොහොම නමුත් කරා. මේ සතා ගැන ඒ ඇතිවෙච්ච දයානුකම්පාව නිසා ඒ සතාගේ ජීවිතේ බේර ගන්න ඕනේ කරන ඒ ඇතිවෙච්ච සිතුවිල්ල මම සාක්ෂාත් කරගත්තා. දැන් ඇත්තට ස්වාමින් වහන්සේලා දෙනමක් හිටියා. ඒගොල්ලොන්ටත් එහෙම ලොකුවට අදහසක් තිබ්බේ නෑ. දැන් මම දන්න වනාන්තරයක් ඇතුලේ කොටියේ ඉන්න දැන් ජාතික වනෝද්‍යානය ගත්තාම කොටි 350ක් විතර වගේ ඉන්න වනෝද්‍යානයක් තමයි විල්පත්තු ජාතික වනෝද්‍යානය. ඉතින් මේ සතා දින කීපයක් එහාට මෙහාට ගිහින් තියෙනවා. ඊට කලින් සිද්ධියක් වුණා වනාන්තරය ඇතුලේ හිටපු ලොකුම කොටියක් එක සුනිකෙක් අල්ලගත්තා. ඒ අල්ලගත්තට පස්සේ ඒක වීඩියෝ කරලා සමාජගත වෙලා තිබ්බා. ඔයගොල්ලෝ මං හිතන්නේ වීඩියෝ දකින්න ඇති. බල්ලව බේරුණා කොහොම හරි. කොටියත් එක්ක හපාගෙන බල්ලා පැනලා එනවා. එයා දවස් 3කට පස්සේ නැවත හපුවා. එයා හිටපු ගෙදරට කියන්නේ හේනට ඇවිල්ලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ මම ඒ බල්ලව බලන්නත් ගියා. එයාත් එක්ක වීඩියෝ එකක් කරපු එකක් channel එකේ දාලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න. ඉතින් මෙතනදි ලොකු අභියෝගයක් වුණා මේ සතාව මෙල්ල කර ගැනීම. මොකද කවදාවත් දැකපු සතෙක් නෙවෙයි. එතනදී එයාගේ හැසිරීම කොහොම වෙයිද කියන්න බෑ. සමහරට ජල බීතිකාව තියෙන සතෙක් වෙන්නත් පුළුවන්. කොහොමනම් තාම උපක්‍රමශීලීව ඒ සතාව විනාඩි 30ක් වගේ කාලයක් ඇතුළත මම යව මගේ ග්‍රහණයට අරගත්තා.
ඊට පස්සේ එයාට ඒ අවශ්‍ය තැනට ස්ථානට ගිහිල්ලා සතාව බැහැර කරලා ආවා වාහනේ ඇතුළේදී මෙයාගේ සපා කෑමට මගේ අත කියන්නේ මගේ ඇඟිල්ල හපා කෑවා. තාමත් තදි. ඒකේ තමයි මම අර කිව්වේ සමහර වෙලට අපි ඒ ගන්න තීරණ ඒ මොහොතේදී ගන්නවා අපේ අර ජීවිතේ හුරු කරගත්ත නිසා මේ කාර්ය මෙහි කරන්නම ඕන කියලා. ඒක සම්පූර්ණ තමයිට ජීවිතෙන් වන්දි ගෙවීමක් වෙන්නත් පුළුවන්. ඒක තමයි මම කිව්වේ අර එතෙන්ට යන්න අවශ්‍ය නැහැ. නමුත් අර පුළුවන් තරම් ආරක්ෂාකාරී ක්‍රම පාවිච්චි කරලා අපි කරන දේ මනාව කිරීමයි අවශ්‍ය වෙන්නේ. මෙතනදී අපි මේ සතා අල්ලන්න ඕන කරන අදහසකින් ගිය ගමනකුත් නෙවෙයි. හැබැයි මම තැනී හැටියට එනේ ගහන කෙනෙක්. අනිත් අයගේ සහයෝගය ඇත්තට මෙතනදී බොහොම අඩුවෙන් ලැබුණේ නැති තරම්. මොකද බයයි ගොඩක් අය. මමම ඇරෙන්න ওই කාර්ය කරා මිසක මං හිතන්නේ වෙන කිසි කෙනෙක් ඔය වගේ දෙයක් කරයි කියලා. ඒක තමයි මං කියවර නායකත්වයේ කියන දේ ඕනෑම අවස්ථාවකට නිර්භීතව මුහුණ දෙන්න පුළුවන් මානසිකත්වයක් හදාගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි මේ ස්වේච්ඡාවෙන් කටයුතු කරන්නෙකු තුල තියෙන්න පුළුවන් ඉහළම තැන. ඉතින් මම මේ තුනකයා සපා කෑමට ලක් වෙලා හෝ එයා එතනින් ඉවත් කරා. හැබැයි ඔතනදී ඒ ඉවත් කිරීම තුලින් ලංකාව ගැන තිබුණ කළු පැල්ලමක් ඉවත් කිරීමක් කරේ. ඔය බල්ලා හිටපු තැන මං ආපහු වාහනේ එනකොට කුටියක් හිටියා. ඉතින් බැරි වෙලාවත් එදා මං ඔය සතා හැ නොගැටි ගියා නම් අනිවාර්යෙන් කොටියා ඒ බල්ලව අල්ල ගන්නවා. ඒ විතරක් නෙවෙයි මේ කවුරු හරි කෙනෙක් අනිවාර්යෙන් මොක වීඩියෝ කරලා සමාජගත කරනවා. ඊට පස්සේ නැවතත් ආපහු ලංකාව ගැන කළු මාක් එකක් මුළු ලෝකෙම ව්‍යාප්ත වෙනවා. ඒ කියන්නේ ප්‍රචලිත වෙනවා. ලංකාවේ මෙන්න මේ වගේ පහත් වැඩ කරන අය ඉන්නේ කියන දේ සමාජගත වෙනවා. ඉතින් ඔක එක අවස්ථාවක් විතරයි. තවත් ඔය වගේ තියෙන වීඩියෝ ගොඩාක් ඉතින් ඕගොල්ලන්ට ඔය කරන කාර්යයේ කොච්චර අවධානමක් අරගෙන උනත් කරන්න කියන දේ ඒවට හොඳ නිදසුන් විදිහට ඒ වීඩියෝ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් අර අවශ්‍ය වෙන්නේ අවංකව Tamanට ලාභ සත්කාර ලැබුණත් නිന്ദා අප්‍රසාදයේ ගැරහිලි වගේ දේවල් ලැබුණත් ඒ හැම දෙයක්ම සමසිතින් දරාගෙන උපේක්ෂාව කියන දේ හුරු පුරුදු කරගෙන වැඩ කටයුතු කරගෙන යෑම පමණයි. ඒ තුලින් අපි නොදැනුවත්වම අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න ඕන කරන වටපිටාව හැදෙනවා. මිල මුදල් දීලවත් ලබා ගන්න බැරි ලොකු ගෞරවයක් මිනිස්සු අතර ඇති වෙනවා. ඉතින් ඒක තමයි මම ලබා ගන්න තියෙන ලොකුම ජයග්‍රහණය. ඔයගොල්ලන්ටත් පුළුවන් ඔයාලා කරනු ලබන කාර්යය මොකක් වුණත් ඒක අවංකව කරගෙන යන්න. එතකොට ඔයාලටත් පුළුවනි සාර්ථක වෙන්න. බොහොම ස්තුතියි සම්පත්මතුමාගේ වටිනා අදහස් දැක්වීම වෙනුවෙන්. ඇත්තටම අපේ ජීවිතවලට ගොඩක් වටිනා අදහස් රාශියක් ඔබතුමාගේ කතාවෙන් අපිට ලැබුණා. ඒ වගේම මේ වගේ වටිනා සමාජ සේවයක් තවදුරටත් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා.
හෙළමිත්‍රෝ සංගමය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි හැමෝටම. ගොඩක් සතුටුයි මගේ අදහස් ඔයගොල්ලොත් එක්ක වමාරු කරගන්න ලැබීම ගැන. ඔයගොල්ලොන්ගේ කරන ලබන සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදීත් මගේ අවශ්‍යතාවය තිබුණොත් ඔයගොල්ලොන්ගේ කරන කාර්යයට මගේ දායකත්වය ලබා ගන්න ඕන මොහොතක කතා කරන්න මට පුළුවන් උපරිමයෙන් ඒ වෙනුවෙන් කටයුතු කරනවා. එන හැමෝටම ගොඩක් ස්තුතියි. සුබ රාත්‍රියක්. සම්පත් මහතා නැවත වතාවක් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපත් සමග එකතු වීම පිළිබඳව. ඒ වගේම මම ඊළඟට අපේ සහෘද හිතවතුන් හැමදෙනාටම ආරාධනා කරන්න කැමතියි සමූහ ඡායාරූපයක් වෙනුවෙන් පෙනී ඉන්න කියලා. සමූහ ඡායාරූපයට පෙනී සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි.